සුබ දවසක් යාළුවනේ. පොළොන්නරුව සංචාරයේදී අපි දැන් බලන්න යන්නේ පොළොන්නරු රාජධානියේ තවත් සුවිශේෂී ස්ථානයක් විදිහට හඳුන්වන මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජසභාව. එහෙමත් නැත්නම් රාජ වෛශ්‍ය භූජංග මණ්ඩපය. උස අඩි 11 වගේ වෙන මේ මණ්ඩපය මහා පරාක්‍රමබාහු රජතුමා තමයි ඉදි කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති බාහිර අලංකාරයට මේ ගොඩනැගිල්ලේ පහළින්ම ඇත්තු වගේම පිළිවෙලින් සිංහ වාමන රූපත් කැටයම් කරලා තියෙනවා. ගොඩනැගිල්ලට ඇතුළු වෙනකොට සඳකඩ පහන් දෙකක්, කොරවක් ගල් දෙකක් වගේම පියගැට පෙළ කොටස් දෙකකින් යුක්ත වෙනවා. ඒ වගේම තමයි මේ විදිහේ ලස්සන සිංහ රූප දෙකකුත් දෙපැත්තෙන් ඔයාලට දැක ගන්න පුළුවන්. මේ ගොඩනැගිලි දිග අඩි 75ක් වගේම පළල අඩි 33ක් වෙනවා වගේම තමයි මල් මෝස්තර සහ කැටයම් වලින් අලංකාර වුණු ගල් කණු 48ක් දකින්න පුළුවන්. කැටයම් සහිත ගලිත් ගල මාලක තුනේ ඉහළම මාලය වෙන මේ ස්ථානයේ ගල් කණු වලට ඉහළින් දැව වලින් කළ වහලක් තියෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. මේ ස්ථානය ලිදක් එහෙමත් නැත්නම් භූගත සිරමැදිරියක් වෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. දැන් අපි යමු මේ ළඟම පිහිටලා තියෙන කුමාර පොකුණ බලන්න. මහා පරාක්‍රමබාහු රජතුමා ඉදි කරන්නට ඇතේ සැලකෙන මේ පොකුණ රාජකීයයන්ට දිය නෑමට භාවිතා කළා කියලා තමයි සැලකෙන්නේ. අඩි 44ක් දිගින් සහ අඩි 38ක් පළල මේ පොකුණට බහින්න ගල් පඩිපෙළවල් තිබිලා තියෙනවා වගේම තමයි ගලින් කළ ආසනත් දැක ගන්න පුළුවන්. මේ පොකුණට ජලය සපයන්න සහ අපවිත්‍ර ජලය ඉවත් කරන්න වෙන වෙනම ස්ථාන තිබිලා තියෙනවා. යාළුවනේ Dream Travel Spot අපේ YouTube channel එක subscribe කරනවා වගේම videos වලට like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. තවත් සුන්දර චාරිකාවකින් ඔයාලා හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.